අද එපිසෝඩ් එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ණය බරින් මිදීම සඳහා පියවරෙන් පියවර අපිට ගත හැකි ක්‍රමානුකූල සැලැස්මක් ගැන. අපේ channel එක subscribe කරන්න ඊළඟ එපිසෝඩ් එකකින් එකතු වෙන ඔබත් ණය බරින් තෙරපිලා ඉන්නවා නම් කොහොමද මේ ණය කළමනාකරණය කරගන්නේ කියලා. Hi everyone. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ණය බරින් මිදීමේ නිවැරදි ක්‍රමය ගැන. මින්ටින් රුපීස් නාලිකාවට අද ඔයා පළවෙනි පාර සම්බන්ධ වෙනවා නම් අපි අපේ channel එක මගින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුද්ගලික මූල්‍ය කළමනාකරණය සහ විවිධ මූල්‍ය සංකල්ප සාමාන්‍ය ආකාරයේ පුද්ගලයෙකුටත් වැටහෙන ලෙස බොහොම සරල ලෙස ඒ සංකල්ප ඔබ සමග කතා කර නිවැරදි තීරණ ගැනීමට රුකුලක් වීම තමයි අපගේ මේ channel එකේ බලාපොරොත්තුව. අපි ණය බරින් මිදීමේ නිවැරදි ක්‍රමය ගැන කතා කරද්දී අපි පළවෙනියෙන්ම කළ යුතු පියවර වන්නේ අපි අද සිටින මේ තත්ත්වය නිවැරදිව හරියාකාරව අඳුර ගන්න ඕනේ. ඒ කියන්නේ අපි අපිට අවංක වෙන්න ඕනේ අපි මේ සිටින්නේ ණය බරක නම් ඒ ණය උගුලක නම් අපි ඒ සිටින ණය ප්‍රමාණය සහ ඒකට අදාළ ඒ මුදල් ප්‍රමාණය ඒකට අදාළ interest rates ඒ වගේ දේවල් ගැන අපි අපිට අවංක ලෙස අපි ඒ අදාළ තොරතුරු එක්රැස් කරගන්න ඕනේ. පළවෙනි දේ අපි ඒ පළවෙනි පියවර ලෙස අපිට අදාළ මුළු අපි ගමු ක්‍රෙඩිට් කාඩ් එහෙම නැත්නම් personal loans ක්‍රෙඩිට් කාඩ් කීපයක් තියෙනවා නම් ඒකට අදාළ මුළු ණය මුදල එකින් එක යට එක අපි ලියා ගන්න ඕනේ. දෙවැනි දේ මේ අදාළ ණය ප්‍රමාණවල් වලට අදාළ වෙන අපි කියනවා interest rate එක ඒ අපි ලියපු එක ණය ප්‍රමාණ වලට අදාළ interest rate එක අපි ඒකේ ඒ ලෙසම ලකුණු කරගන්න ඕනේ. තුන්වෙනි දේ අපි දැනගන්න ඕනේ මේ අදාළ එක ණය ප්‍රමාණවල අපි ගෙවිය යුතු අවම මාසික වාරිකය මිනිමම් ඉන්ස්ටෝල්මන්ට් එක එහෙම නැත්නම් මිනිමම් පේමන්ට් එක. අපි මේ කියන විස්තර ටික ඔක්කොම එකතු කරගත්තම අපිට අවංක ලෙස අපිට අදහසක් ගන්න පුළුවන් අපට තිබෙන මුළු ණය ප්‍රමාණය ගැන. මේක තමයි පළවෙනි පියවර. අපි මේ පළවෙනි පියවර අවංකව නොකරොත් අපි මේක නොසලකා හැරියොත් අපිට කළමනාකරණය කරගත යුතු මුළු ණය ප්‍රමාණය ගැන නිශ්චිත අදහසක් නැහැ. ඒකයි මේ පළවෙනි පියවර කරද්දී බොහෝම කල්පනාවෙන් මේ අදාළ ණය ප්‍රමාණවල ටික සහ ඒකට අදාළ විස්තර ලියන්න ඕනේ. දෙවෙනි දේ අපිට කරන්න පුළුවන් දේ තමයි මේ පළවෙනි පියවරේම කොටසක් විදියට අපිට පුළුවන් අපේම ක්‍රිබ් report එකක් රික්වෙස්ට් කරන්න. ක්‍රිබ් කියලා අපි සඳහන් කරන්නේ Credit Information Bureau of Sri Lanka. ඔයා ලංකාවේ යම්කිසි මූල්‍ය ආයතනයකින් කුමන හෝ ආකාරයේ ණයක් ලබාගෙන තියෙනවා නම් අපේ ජාතික හැඳුනුම්පත් අංකයේ යටතේ මේ ණය ප්‍රමාණය සහ ඒකට අදාළ කොන්දේසි කාලය ඔබ ඒ ණය ගෙවපු විදිය ඒ අදාළ ඒ පරාසය තුල ඒ එකඟ වෙච්ච විදියට ඔයා ගෙවුවද වගේ විශාල තොරතුරු ප්‍රමාණයක් අපගේ හැඳුනුම්පත් අංකයේ යටතේ මේ Credit Risk Information Bureau එකේ ගොනු වෙනවා. අපිටම හැකියාව තියෙනවා අද මේ වීඩියෝ එක රෙකෝඩ් කරන කාලය වෙද්දී රුපියල් 400ක් 500ක් වැනි මුදලක් ගෙවලා අපිට අදාළ අපේම report එක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අර අපි මුලින් කරපු ණය ලිවීම සහ ඒකට අදාළ interest rates ඒකට අදාළ අවම මුදල් ලියපු අපි එකතු කරපු තොරතුරු ටිකම මේ ක්‍රිබ් report එකක් රන් කිරීමෙන් ඒක රික්වෙස්ට් කළා ඒක ඔයාට දවස් 2ක් හෝ 3ක් ඇතුළත සමහර අවස්ථාවලදී එදිනම ඒගොල්ලෝ ලබා දෙනවා. එතකොට අපි මේ ලියපු තොරතුරු සහ ඒ ක්‍රිබ් එකේ ගොනු වෙලා තියෙන තොරතුරු එක සමානද කියලා අපිට බලන්න පුළුවන් ඒ report එකක් රික්වෙස්ට් කරලා. මේකෙන් ඇත්තටම වෙන්නේ මොනවා හෝ ලෙස ඔයාට අතපසු වෙච්ච ණය ප්‍රමාණයක් තියෙනවා නම් අපිට ඒ පිළිබඳ තොරතුරු මේ ක්‍රිබ් report එක මගින් ලබාගෙන අපේ ඒ මුළු ණය ප්‍රමාණය ගොනු කිරීමේ අපි ගත්ත උත්සාහය සම්පූර්ණ ලෙස අවසන් කරන්න පුළුවන්. මේ ණය ගෙවීමේ දෙවැනි පියවර විදිය වෙන්නේ
අපිට මේ ණය ගෙවන ආකාර දෙකක් තියෙනවා. අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා snowball method of paying debt and avalanche method of paying debt කියලා. මම මේක බොහොම සරල ආකාරයෙන් ඔබට තේරෙන ආකාරයෙන් මේක පැහැදිලි කරන්න උත්සාහ කරන්න. අපි snowball method එකක් කියලා කියන්නේ ඔයගොල්ලොත් මේක දැකලා ඇති. snowball එකක් කියන්නේ ඇත්තටම හිම බෝලයක්. ඔයා විශාල කන්දක ඉඳන් පොඩි හිම බෝලයක් පල්ලෙහාට තල්ලු කරොත් ඒක ටිකෙන් ටික විශාල හිම බෝලයක් බවට පත් වෙනවා. ඒ පල්ලෙහාට තල්ලු වෙගෙන යද්දී. මොකද පොඩ අර තල්ලු වෙන හිම බෝලයට තවත් හිම එකතු වෙනවා. මේක තමයි snowball method කියලා කියන්නේ. ඒතර debt avalanche method කියන්නේ ඇත්තටම විශාල හිම කුණාටුවක්. ලොකුම එකකින් තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ ඒක එන්න පල්ලෙහාට වෙද්දී අඩු වෙනවා. මොකද ඒ කියන්නේ ලොකු ප්‍රමාණයකින් පටන්ගෙන හිම කුණාටුව පල්ලෙහාට වෙද්දී ඒකේ වේගය චුට්ට අඩු වෙනවා. හැබැයි මුලින් ලොකු එෆර්ට් එකක් දාන්න වෙනවා. මුලින් ලොකු හිම ප්‍රමාණයක් ඒ හිම කුණාටුව එක්ක එනවා. මේක ඇත්තටම ණය ගෙවීමේදී මේ කතා කරන සංකල්ප දෙකේ යම්කිසි සමානතාවයක් තියෙනවා. අපි මේ දෙවනි පියවරේම කොටසක් විදිහට තේරුම් ගන්න ඕනේ මේ ණය ගෙවන එක ඇත්තටම තර්කානුකූලව කිරීම සමගම මේකේ තියෙනවා අපි මේකේ කියනවා තර්කානුකූලව ණය ගෙවීමේ ක්‍රමයක් වගේ මේකේ තියෙනවා සයිකොලොජිකල් ඇස්පෙක්ට් එකක් මනෝවිද්‍යාත්මක පැත්තකුත් මේ ණය ගෙවීම සම්බන්ධව තියෙනවා. මොකද අපි මේ concepts දෙක snowball versus avalanche ඒ methods දෙක පාවිච්චි කරන්නේ මේ කියන තර්කානුකූල සහ මනෝවිද්‍යාත්මක කියන ආකාර දෙක යම් කිසි ලෙස සමතුලනය කිරීමේ උත්සාහයක් විදියට. එතකොට අපි දැන් මේ අදාළ ණය ප්‍රමාණය පියවර 1 දී ලියුවානේ. අපි ලියාගත්ත අපේ මුළු ණය ප්‍රමාණය, ඒකේ interest rate එක, අවම මාසික වාරිකය. අපි මෙහෙම ලිව්වට පස්සේ මේ debt snowball method එකේ කරන්නේ අපි සලකලා බලන්නේ නැහැ ඇත්තටම මේකට ගෙවිය යුතු interest rate එක. අපි බලනවා අඩුම ණය ප්‍රමාණය තියෙන්නේ කීයද? අපි ගමු ඔබට ක්‍රෙඩිට් කාඩ් බිල් පත්ම 3ක් තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් 3ක එකක 500යි, එකක රුපියල් 10000යි, එකක 20000යි. අපි මේකේ ඉන්ට්‍රස්ට් රේට්ස් එක කල්පනා කරන්නේ නැතුව 500 එක තමයි මේ debt snowball method එකේදී අපි ගෙවන්න උත්සාහ කරන්නේ. එතකොට මේකේ අදහස මොකද්ද? අඩුම එක මුලින්ම ගෙවලා ඉවර කරාම අපිට යම්කිසි ලෙසක මානසික තෘප්තියක් තියෙනවා. මොකද අපිට අදාළ ණය ප්‍රමාණ තුනෙන් ඔන්න අපි එකක් ගෙව්වා. ඒක තමයි මම කිව්වේ ඒක අර මනෝවිද්‍යාත්මක පැත්තක් තියෙනවා කියලා. ඒකේ තර්කානුකූල පැත්ත අඩු නඩ. ඒකෙන් වෙන්නේ අපිව තවත් ණය ගෙවීම සහ ඒ ණය සම්පූර්ණයෙන් ගෙවීමට අපිව දිරිගන්වනවා. ඒකයි අපි මේ snowball method එකට value එකක් දෙන්නේ. එතකොට තර්කානුකූලව හිතනවා නම් අපි කරන්න ඕනේ අපේ interest rate එක වැඩිම තියෙන ණය ප්‍රමාණය තමයි මුලින්ම ගෙවන්න ඕනේ. මොකද ඒකට තමයි අපි වැඩිම interest ප්‍රමාණයක් මුදල් ලෙස අපි වැය වෙන්නේ. එතකොට ඒ debt avalanche method එකේ අපි කරන්නේ වැඩිම interest එක තියෙන ණය මුලින්ම ගෙවලා ඉවරලා දෙවනියට වැඩිම තියෙන interest එකේ ණය තමයි ඊළඟට ගෙවන්නේ. ඒ ආකාරයෙන් අපි ණය ශ්‍රේණිගත කරගන්නවා. මේක තමයි මේ ආකාර දෙකේ තියෙන ප්‍රධාන වෙනස. මේකේ ඇත්තටම පුරුද්ද සහ ඒ මනෝවිද්‍යාත්මක පැත්ත තියෙන හන්දා මගේ පුද්ගලික මතය දෙකෙන් කොයි එකක් පටන් ගත්තත් කමක් නැහැ. වැදගත්ම දේ දෙකෙන් එකක් තෝරගෙන පටන් ගැනීම සහ ඒ මුළු මුදල ගෙවලා ඉවර වෙනකන් ඒ අදාළ ඔයා තෝරගත්ත ආකාරයේ snowball method හරි avalanche method එක හරි ඒ අදාළ තෝරගත්ත දේ අවසාන වෙනතුරුම ඒ පියවරෙන් පියවර ඒක අනුගමනය කිරීම. අපි තව දෙයක් කරන්න ඕනේ මේ අදාළ දෙවනි පියවරේම කොටසක් විදිහට විශේෂයෙන්ම ඔබට ණයපත් එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් වල ණය තියෙනවා නම් බොහෝමයක් වෙලාවට අපිට මේ බැංකුව වලට කතා කරලා අපි මෙහෙම අපේ ණය ගෙවීමේ අදහසක් තියෙනවා. මේකට ඔබට යම්කිසි රුකුලක් අපිට දෙන්න පුළුවන්ද? අපිට ගෙවිය යුතු පහුගිය ඉන්ට්‍රස්ට් කම්පෝනන්ට් එකෙන් කොටසක් අඩු කරන්න පුළුවන්ද කියලා වගේ ගොඩක් වෙලාවට බැංකුව වලට කතා කරාම ඔබට යම්කිසි සහනයක් ලැබෙනවා. ඒක හන්ද අනිවාර්යයෙන්ම මේ ගෙවන්න පටන් ගන්න කලින් ඒ අදාළ බැංකුවට හෝ ඔබ ඒ ගෙවිය යුතු ණය ප්‍රමාණය ලබා දීපු මූල්‍ය ආයතනයට කතා කරලා එලෙස යම්කිසි මුදලක් අඩු කරගන්න පුළුවන්ද කියලා ඔබ
කතා කරලා තේරුම් ගන්න බලන්න. මේකට හේතු කීපයක් තියෙනවා. දැන් තියෙනවා බැලන්ස් ට්‍රාන්ස්ෆර් ක්‍රෙඩිට් කාඩ්ස්. ඒ කියන්නේ බැංකුව ඇත්තටම මූල්‍ය ආයතන ඇත්තටම කැමති ඔබව පාරිභෝගිකයෙක් ලෙස රඳවා ගන්න. එතකොට මේ වගේ යම්කිසි පුද්ගලයෙක් ගෙවන්න උත්සාහයක් දරනවා නම් ඒකට දිරිගැන්වීමක් ලෙස යම්කිසි මුදලක් අඩු කිරීම ඒගොල්ලොන්ටත් ඇත්තටම වාසිදායකයි. මොකද අර බැලන්ස් ට්‍රාන්ස්ෆර් ක්‍රෙඩිට් කාඩ් එකක් එක්ක ඔයා දැන් තියෙන ණය ප්‍රමාණය මරන් වෙන බැංකුවකට ගියොත් ගොඩක් වෙලාවට ඒ අදාළ අපි කියනවා ඒ රිලේෂන්ෂිප් එක, ඒ බැංකින් රිලේෂන්ෂිප් එක ඒ ණය ප්‍රමාණය සමගම තවත් මූල්‍ය ආයතනයකට මාරු වෙනවා. ඒක වළක්වා ගන්න තමයි ගොඩක් වෙලාවට මේ බැංකු හෝ මූල්‍ය ආයතන ඒ යම්කිසි මුදලක් අඩු කරලා ඔබ පාරිභෝගිකයෙක් ලෙස රඳවා ගන්න උත්සාහයක් ගන්න. ඒතර අපි ණය ගෙවනවා නම් අපේ බලාපොරොත්තුව විය යුත්තේ කුමන හෝ ආකාරයෙන් අදාළ ගෙවිය යුතු මුළු මුදල අඩු කරගන්න. ඒක හන්ද මේ දුරකථන ඇමතුමක් දීලා එවැනි සංවාදයක් කිරීමෙන් ඔබට වාසියක් අත් වෙනවා. අපි තුන්වෙනි කාරණේ විදියට බලන්න ඕනේ අපි මේ ණය ගෙවන ආකාරය බොහොම පහසුවෙන්ම එහෙම නැත්නම් අපි කියනවා නම් බොහොම කම්මැලි පුද්ගලයෙක් කරද්දි කොහොමද මේක අඩුම පරිශ්‍රමයක් දරලා කරන විදියට මේක සකසා ගන්න කියලා. ඒ කියන්නේ අපි නැවත ණය බරට වැටීම මේ අදාළ ණය ප්‍රමාණය වැඩිවීම වළක්වා ගන්න ඕනේ. මේ තුන්වෙනි පියවර යටතේ අපිට කරන්න පුළුවන් පළවෙනිම දේ තමයි අපිට පුළුවන් අපේ බැංකුවට ගිහිල්ලා ස්ටෑන්ඩින් ඕඩර් එකක් ස්ථාවර නියෝගයක් දෙන්න. අර අපි ශ්‍රේණිගත කර ණයවල තියෙනවානේ මාසිකව ගෙවිය යුතු අවම මුදල. ඒ අවම මුදල ගෙවන්න අපි දන්නවා ඒ ණය ගෙවිය යුතු ඒ ණය ගෙවිය යුතු කාලයත්. එතකොට අපිට ස්ථාවර නියෝගය දෙද්දි දෙන්න පුළුවන් අවම ප්‍රමාණය ඒ අදාළ කාලයට සමාන ස්ථාවර නියෝගයක් දෙන්න පුළුවන්. එතකොට අපි අවම වශයෙන් සෑම ණය මුදලකම මේ අවම ප්‍රමාණය ගෙවාගෙන යනවා. මේක තමයි පළවෙනි දේ. එතකොට අපිට අපේ මුදලට අපේ බැංකු ගිණුමට මාසිකව අපේ පඩිය හෝ යම්කිසි අපිට ලැබෙන ආදායමක් තියෙනවා නම් අර ස්ථාවර නියෝගයෙන් ඒ අදාළ ආදායම ලැබුණ ගමන් අපි හිතන්න ඕනේ ඒ අවම ප්‍රමාණය ඒ ස්ථාවර නියෝගයේ මගින් ඒ අදාළ ණය වලට ගෙවිගෙන යනවා. මේක තමයි අපිට පහසුවෙන්ම මේ ණය ප්‍රමාණය වැඩිවීම නවත්වා ගැනීම සඳහා කළ හැකි පියවර. හතරවෙනි කාරණය තමයි අපි බලන්න ඕනේ අපේ තව මුදල් තියනවාද අපේ මේ ආදායෙන් අපිට අනවශ්‍ය ලෙස වියදම් විදියට වැය වෙන ඒවා. ඒවා නැවත මේ ණය ගෙවීම සඳහා කොහොමද අපි ඒ හසුරවගන්නේ කියලා. මේක ආකාර කීපයකින් කරගන්න පුළුවන්. පළවෙනි දේ අපි බලන්න ඕනේ අපේ මාසිකව අපි දරන අපේ තියෙනවානේ පිරිවැයක් බජට් එකක් ඒකට against අපිට බලන්න පුළුවන් අපේ මාසිකව වෙන මුළු වියදම්. ඒකෙන් අපිට අඳුන ගන්න පුළුවන් අපි පාවිච්චි කරන්න ඇති සබ්ස්ක්‍රිප්ෂන් තියෙනවා. එහෙම නැත්නම් මේ ණය ප්‍රමාණය ගෙවලා ඉවර වෙනකන් ඒ වගේ ඔයා භාවිතා නොකරන මේවා වාර්ෂිකව ගෙවනවා වෙන පුළුවන්. අපි ගමු උදාහරණයක් විදිහට මෝටර රථ රක්ෂණ. ඒ වගේ ඒවා අපිට පුළුවන් ආපහු ගිහිල්ලා අපි ඊළඟ අවස්ථාවේදී ගෙවද්දී ඒක අපි කියනවා රීනෙගෝෂিয়েට් කරන්න අපිට ෆේවරබල් ටර්ම්ස් වලට. ඒ කියන්නේ අපි ඒ රක්ෂණ ඔප්පුව ඊළඟ අවුරුද්ද සඳහා කල්පිරීමේදී අපි බලනවා විවිධ ආයතන වලට කතා කරලා එම මුළු ඒ රක්ෂිත මුදලම අපිට වෙනම ඊට වඩා අඩු මුදලකට කරගන්න පුළුවන්ද කියලා. මේ වගේ ඔබ අවුරුද්ද තුල හෝ මේ මාසය තුල හෝ කාර්තුව තුල හෝ අවුරුද්ද තුල හෝ කරන ඒ මුළු වියදම් එකින් එක බලලා අපි බලන්න ඕනේ තව වැඩිපුර මුදලක් තියනවාද අර අපි ශ්‍රේණිගත කර ණය වලින් අපි දැන් ගෙවන් යන එකට වැඩිපුර ලෙස අපිට දාන්න පුළුවන්. අපේ අරමුණ ඇත්තටම අපි කලින් ශ්‍රේණිගත කර ණයවල ඒ ගෙවාගෙන යන ඒ ණය උඩින්ම ගෙවාගෙන යන ණය ප්‍රමාණයට ඒ අමතර මුදල යෙදවීම. මේ කාරණේ යටතේම තව දෙයක් අපි කතා කරනවා ඉම්පල්ස් ස්පෙන්ඩින්. ඒ කියන්නේ අපි මේක කිව්වොත් වැඩි කල්පනාවකින් තොරව යම්කිසි දෙයක් දැක්ක පමණින් ගැනීමේ පුරුද්දක් තියෙනවා නම් ඒ වගේ කෙනෙක් බොහොම පරිස්සම් වෙන්න ඕනේ. ඒ අතේ වැඩිපුර මුදලක් ගැවසෙන අවස්ථාවේදී ඒ ඉම්පල්ස් ස්පෙන්ඩින් වගේ දෙයකින් ඒ මුදල නැවතත් යම්කිසි පරිභෝජනය සඳහා වැය කිරීමෙන් වළකින්න. ඒක හන්ද ඒක කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. අපි ඒකත් ඊළඟ පියවර කතා කරනවා. මේ ආකාරයෙන් ඒ නිදහස් කරගත්ත වැඩි මුදල අර අපි ශ්‍රේණිගත කරපු ණයවලට අදාළ ණය ප්‍රමාණයට ගෙවාගෙන යෑමට යොමු කිරීම තමයි අපි මේ පියවරෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි පස්වෙනි පියවර විදිහට කල්පනා කරොත් මේ ණයබරින් මිදීමේ පියවරවල අපිට ඊළඟට කරන්න පුළුවන් දේ තමයි ඇත්තටම අපේ ආදායම වැඩි කර ගැනීම. මේක ඇත්තටම
මගේ පුද්ගලික මතය වෙන්නේ මේක අපි long term solution එකක් දීර්ඝකාලීනව පිළියමක් විදිහට නෙවෙයි කරන්නේ මේ අදාළ ණය ප්‍රමාණය හැකි ඉක්මනින් ගෙවා අවසන් කිරීමට තමයි අපි මේ additional earnings එහෙම නැත්නම් මේ අතිරේක ආදායම් ලබන ආකාර කල්පනා කරනවා. අපි මේක උදාහරණ කීපයකින් කල්පනා කරලා බලමු. පළවෙනිම දේ අපිට පුළුවන් අඩු පිරිවැයක් දරන අපි ගමු ඔයා යම්කිසි වෘත්තීමය වැදගත්කමක් තිබෙන දෙයක ඔයාට හොඳ දැනුමක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාට ගණිතය හෝ විද්‍යාව හෝ යම්කිසි අපි කියන්නේ ඔන්ලයින් ටියුටරින් හරි යම්කිසි විදියට ඉගැන්වීමේ හැකියාවක් තියෙනවා. මෙමගින් ඔයාට පුළුවන් ඔයාගේ ඉතිරි වෙන නිදහස් කාලයේ යම්කිසි ආකාරයකින් නැවතත් ඵලදායී ලෙස යොදලා යම්කිසි මුදලක් හම්බ කරන්න. ඒ වගේම අපි කියනවා ෆ්‍රීලාන්සර්ස්ලා විදියට දැන් තියෙනවා ඉන්ටර්නෙට් එකේ බොහෝම ඔප්ෂන්ස් Fiverr වගේ සයිට්ස් තියෙනවා. ඒ වගේම ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට ඔයාලට ෆිසිකලි වැඩ කරන්න ඕන නම් Uber, Pick.me වගේ ඔප්ෂන්ස් තියෙනවා. ඒ වගේ තව ආකාර තියෙනවා ඔයාට මුදල් හම්බ කරන්න පුළුවන්. තුන්වෙනි ආකාරය තමයි මේ පියවර යටතේම අපි ගමු ඔයා කරන විනෝදාංශයක් තියෙනවා. හැබැයි ඔයා හිතලා නැහැ මේක කොහොමද කමර්ෂලි ඔයා මොනිටයිස් කරන්න කියලා. ඒ කොහොමද මේ විනෝදාංශය මුදල් හම්බ කර ගැනීමේ පැත්තට යොමු කරගන්නේ කියලා. ඔයා විනෝදාංශයක් විදිහට කේක් හදනවා වෙන්න පුළුවන්. ඔයා විනෝදාංශයක් විදිහට ඡායාරූප ගන්නවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ගාව මේ වෙනකොටත් යම්කිසි හොඳ තත්වයේ ඡායාරූප ගැනීම සඳහා කැමරාවක් වගේ දෙයක් තියෙන්න පුළුවන්. එතකොට මේ තමන්ගේ ඒ විනෝදාංශය සහ ඒ හැකියාව යම්කිසි ආකාරයකින් වාණිජමය අපි කියනවා කමර්ෂලයිස් සෙටප් එකකට යොමු කරගන්නත් ඔයාලට පුළුවන්. මේකේ මම කිව්වා වගේ ප්‍රධානම අරමුණ මේ පස්වෙනි පියවර යටතේ ඒ වැඩිපුර හම්බ වෙන ආදායම පරිභෝජනය සඳහා භාවිතා කිරීම නෙවෙයි අර ශ්‍රේණිගත කරපු එකේ අපි ගෙවාගෙන යන ණය ප්‍රමාණය සඳහා ඒක යොමු කිරීම. ඒක තමයි අපි පස්වෙනි පියවර විදියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ 6 වෙනි පියවර විදියට මම සලකන්නේ මේ ණය ගෙවීම අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා ගේමිෆයි කරනවා කියලා. ඒ කියන්නේ ඒක යම් කිසි ආකාරයකින් සෙල්ලමක් බවට පත් කරනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයා හැමදාම ඇවිදින තැනක හරි පේන තැනක ඩේලි දෛනිකව හෝ අපි ගමු මාසිකව ඒ ඔයා ගෙවන ණය ප්‍රමාණය අඩුවීම පෙන්වන්න. එතකොට ඔයාට මානසිකව යම්කිසි ආකාරයක ඒක රුකුලක් වෙනවා. එහෙම නැත්නම් ඔයාට තවත් දිරිමත් කරනවා මේ ප්‍රමාණය ගෙවන්න. එතකොට ඔයාට පුළුවන් අපි කියනවා බා එකක් විදිහට රුපියල් 100ක් නම් රුපියල් 100ක් ණය තිබුණා. ඔයා ගෙවන ප්‍රමාණය කොළ පාටින් ලකුණු කරන්න. එතකොට ඔයා 30ක් ගෙවුවොත් තව 70යි තියෙනවා. ඔයාට පේනවා එන්න ඔයාලට විෂුවලයිස් කරන්න පුළුවන් අපි ඇත්ත ප්‍රමාණය බලනවට වැඩිය ඒක ඒ වගේ පින්තූරයකින් යම්කිසි ආකාරයකින් දැක්කම ඒ ගෙවන්න තව තවත් ඔබව පෙළඹෙනවා. ඒක තමයි ගේමිෆයි කරනවා කියන්නේ. ඒක තමන් කල්පනා කරලා බලන්න ඕනේ ඔයා පුද්ගලිකව කොහොමද ඒක දකින්න කැමති ඒ ආකාරයේ දෙයක් ඔයාලට හැමදාම පේන තැන ඒක සලකුණු කරන්න. එතකොට තවත් දිරිමත් වෙනවා යම්කිසි ආකාරයකින් ඒ මුලින්ම හදාගත්ත ඒ ගෙවීමේ ක්‍රියාපටිපාටියට අනුකූලව ඒ ගෙවීම කරගෙන යන්න. අන්තිම පියවර විදියට මම දකින්නේ මේ ණය උගුලට නැවත වැටීම අපි වළක්ව ගන්න ඕනේ. අපි කොහොමද ඒක කරන්නේ? ඒක කරන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. පළවෙනිම දේ අපි පුරුද්දක් විදියට කල්පනා කරලා බලන්න ඕනේ. මම ඔය අවංකව මේක හිතලා බලන්න ඕනේ. අපි කියනවා ඉංග්‍රීසියෙන් බජට් එකක්. ඒ තමන් මේ මාසිකව හදපු අයවැය ප්‍රමාණයන්ට ඔයා ඇත්තටම අනුකූලව ජීවත් වෙනවද? එහෙම නැත්නම් ඔයා අද සමාජයේ තියෙනවා buy now pay later වගේ installment schemes. ඔයා යම්කිසි භාණ්ඩයක් අද පරිභෝජනයට ගන්නවා ඊළඟ මාස 3-4 ගෙනවා නැත්නම් ක්‍රෙඩිට් කාඩ් වලින් ගන්නවා ඊළඟ මාස කීපය අතර ගෙවනවා. ඒ වගේ ඔයාට තමන්ගේ මාසික ආදායමට වඩා පරිභෝජනය වෙනවා නම් ඒක වළක්ව ගන්න ඕන නම් කරන්න පුළුවන් හොඳම දේ තමයි envelope method එක. ඒ කියන්නේ තමන් මාසිකව බජට් කරපු ඒ අයවැය යටතේ ඔයා වෙන් කර මුදල් අපි කියනවා මේ physically cash මුදල් නෝට්ටු ලෙස වියදම් කරන්න පුරුදු වෙන. ඒකට ඔයාට අර ක්‍රෙඩිට් කාඩ් එක වගේ ඔයාගේ ආදායමට වඩා වැඩි මුදලක් නෑ වියදම් කරන්න. නොදැනුවත්වම අර අතේ තියෙන මුදල් ප්‍රමාණය සකසුරුවම්ව භාවිතා කිරීමට පුරුදු වෙනවා ඒ මගින්. ඒක පළවෙනි දේ.
දෙවනි දේ අපි පුරුදු වෙන්න ඕනේ ක්‍රෙඩිට් කාඩ් එකකින් හෝ යම් කිසි දෙයකින් බඩුවක් ගත යුත්තේ ඒ අදාළ මුළු මුදල ඒ මාසය තුල මට ගෙවා ගැනීමට හැකිනම් පමණයි. එහෙම බැරි දෙයක් නම් ඒක අතිශයින්ම අත්‍යවශ්‍ය අපි ගමු හදිසි අවස්ථාවක ලෙඩ වෙලා ඒ වගේ හොස්පිටල් එකකට ගිහිල්ලා ඒ වගේ ලොකු බිල් එකක් ඇරෙන්න ඒ වගේ ඒවා ගැනීමෙන් වළකින්න ඕනේ. ඒවා දිගින් දිගටම ණය ගැනීමට පුරුදු වෙලා සිටින පුද්ගලයෙක් නම්. මොකද එතකොට අපිට නොදැනුවත්වම ඒක ඉවර වෙදී තවත් ඒ හා සමාන දෙයක් ගැනීමට පෙළඹෙනවා. ඒක හන්දා බොහොම පරිස්සමෙන් මුළු මුදල ගෙවිය හැකි ප්‍රමාණයට පමණක් තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් හෝ ඒ අදාළ ණය කාඩ්පත් පාවිච්චි කිරීමට පුරුදු වෙන්න ඕනේ. 6 වෙනි පියවර යටතේම අපි ඊළඟට පුරුදු වෙන්න ඕන දේ තමයි යම් කිසි මුදලක් අපි කියනවා ආපදා අරමුදලක් ඉමර්ජන්සි ෆන්ඩ් එකක් වෙනුවෙන් අපි අයින් කරන්න ඕනේ. එතකොට අපිට හදිස්සියකදී අපි ගමු අපි ලෙඩක් දුකක් වෙනවා, එහෙම නැත්නම් රස්සාවක් නැති වෙනවා, අපි පාවිච්චි කරන වාහනයක ලොකු රිපෙයාර් එකක් එනවා. ඒ වගේ අවස්ථාවකට අපි ණයට යෑම වළක්වනවා. මොකද ඒ ආපදා අරමුදලේ අපිට අත්‍යවශ්‍ය ප්‍රමාණයට ඒ ආපදාවට සුදුසු ප්‍රමාණයේ යම්කිසි මුදල් ප්‍රමාණයක් හැම වෙලාවෙම තියෙනවා. ඉතින් අපේ අරමුණ වෙන්න ඕනේ මුලින්ම අපිට මාසික වියදමට සරිලන ප්‍රමාණයක් ඒ ආපදා අරමුදලේ මුලින් සාදා ගැනීමත් දීර්ඝකාලීන විසඳුම ලෙස මාස 3ක් හෝ මාස 6ක් වැනි කාලයක අපේ මාසිකට වියදමට සමාන ප්‍රමාණයක් ඒ ආපදා අරමුදලේ අපි අයින් කරලා තියන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට හදිසි අවස්ථාවකදී මේ ණය පාවිච්චි කිරීමෙන් හෝ මේ ණය වලට නැවත යෑම වළකිනවා. අපි මේ ආකාරයෙන් කතා කර පියවර 6 මගින් අපිට අදාළ ණය බර පියවරෙන් පියවර ගෙවීමට සැලසුමක් අපිට ලැබෙනවා. ඉතින් ඔබත් මේ සැලසුම ඔබගේ හෝ ඔබගේ පවුලේ හෝ ඔබගේ මිතුරෙක් ණය බරින් ඔබ දන්න ආකාරයට තෙරපීලා ඉන්නවා නම් ඒ ගැන උන්ට අදහසක් නැත්තම් මේ වීඩියෝ එක මේ එපිසෝඩ් එක උන් සමග ෂෙයා කරන්න. අපි මින්ටින් රුපීස් වලින් මේ ආකාරයෙන්ම විවිධ මූල්‍ය කළමනාකරණයට අදාළ මාතෘකා ඉදිරියටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක හන්ද අපේ channel එකට subscribe කරන්න අපිත් එක්ක එකතු වෙන්න.